ඉතින් කොහොමද සුබ දවසක් කියලා පිළිගන්නවා සියලුම දෙනා මගේ channel එකට. ඉතින් ගොඩක් කාලෙකින් වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. ඉතින් අද අරගෙන ආව රසම රස. ඊටමත්ම ඉක්මනින් චූටි වෙලාවකදී හදාගන්න පුළුවන් බිත්තර රොටි එකක්. ඉතින් මේක ලන්ච් බොක්ස් එකට රැට උදේට දවල්ට ඕනම වෙලාවකට හදාගන්නත් පුළුවන් ගැලපෙනවා. ඉතින් අපි ඉක්මනින් යමු රෙසිපි එකට. ඉතින් පාන් පිටි කෝප්පයක් තමයි මම මේ දාගන්නේ. ඔයාලට ඉතින් ගෙදර තියෙන පීරිසි යන කෝප්පකින් එකක් ගන්න පුළුවන්. වතුරත් ඒ වගේ ඒ ගත්ත කෝප්පෙන්ම එකමාරක් විතර දාගන්න. එකමාර චූටක් විතර අඩුවෙන් දාගන්න. ලුණු ඔයාගේ රස අනුව එකතු කරගන්න. ඊට පස්සේ මේක බ්ලෙන්ඩ් කරගන්න. බ්ලෙන්ඩ් එකක් නැත්නම් එයාට මේක හැන්දකින් හරි ගැරුප්පකින් හරි ඔයාට හොඳට කවලම් කරලා පෙරණෙහකින් ඔයා පෙරලා අරගන්න. මොකද අර පොඩි පොඩි පාන් පිටි ගැටිති තියෙනකොට මේක හදාගන්න පුළුවන්. හැබැයි හදාගත්තට ලස්සනට පිළිවෙලට එන්නේ නැහැ. ඒ නිසා ගැටි අයින් වෙන්නට තමයි පෙරා ගන්නට කිව්වේ. ඊට පස්සේ ඉතින් අපි බ්ලෙන්ඩ් කරපු පිටියක මෙන්න මේ විදියට භාජනයකට දාගෙන ඒක අපි පොඩ්ඩක් පැත්තකින් අරන් තියාගෙන අපි පිරවුම හදාගමු. ඉතින් මේක හරිම සරල පිරවුමක් තියෙන්නේ. ඉතින් පිරවුම ඔයාට ඕන විදියට මාරු කරගන්න පුළුවන්. ඉතින් මම බිත්තර පිරවුමක් තමයි හදාගත්තේ. පොල් තෙල් මේස හැඳි දෙක තුනක් එකතු කරගන්න. ඒකට අබ ටිකක් කුඩාවට කපාගත්තු කරපිංචා ඉත්තක විතර. ඊට පස්සේ සුදු ලුණු බිකි 3-4ක් හොඳට කපලා එකතු කරගන්න. චූටියට කපලා එකතු කරගන්න. ඉතින් පොඩි වෙලාවක් මේවා තියලා රන් පහ වෙනකන් මෙන්න මේ විදියට කවලම් කරගන්න. ඊට පස්සේ මේකට අපි එකතු කරගන්නවා අමු මිරිස් වලින් කරල් දෙක තුනක්. ඉතින් ඔයාගේ රස අනුව මිරිස් කන කැමති නම් වැඩි කරගන්න. කුඩාවටම කපලා එකතු කරගන්න. ඉතින් කුඩා දරුවෙකුට හදනවා නම් මිරිස් කන සැලකිලිමත් වෙලා මිරිස් අඩුවෙන් ඔයාට අරගන්නට පුළුවන්. ඊට පස්සේ ලොකු ලුණු ගෙඩියක් චූටියටම කපලා එකතු කරගන්න. ඒකත් මෙන්න මේ විදියට ටිකක් බැද ගන්න. ඉතින් මේ ඔක්කොම පාවිච්චි නොකර ඔයාට බිත්තර විතරක් දාලත් මේක හදාගන්න පුළුවන්. ඉතින් මම වැඩි රසවත් කරන්න සහ ප්‍රමාණයක් ටිකක් වැඩි කරගන්නට මේ විදියට ද්‍රව්‍ය එකතු කරගන්නවා. ඉතින් මේකට මිරිස් කෑලි වලින් තේ හැඳයි ලුණු තේ හැඳි භාගයක් ඉතින් රස අනුව වෙනස් කරගන්න. ගම්මිරිස් කුඩුත් තේ හැඳි භාගයක් විතර එකතු කරගෙන මේක මෙන්න මේ විදියට බැද ගන්න. ඉතින් මේක ටිකක් වෙලා මෙන්න මේ විදියට බැදුනට පස්සේ තමයි අපි බිත්තර එකතු කරගන්නේ. මම මේකට බිත්තර 3ක් එකතු කරා. ඔයා ගන්න ප්‍රමාණය, ඔයා ගන්න පිටි ප්‍රමාණය අනුව ඒ ප්‍රමාණවල් ඔයාට වෙනස් කරගන්නට පුළුවන්. බිත්තරේ වෙන වෙනම කඩලා එකතු කරගන්න. මම මේ එකතු කරගන්න බිත්තරවල කල්ලි කෘත්‍යමේ දිනය ගහලා තියෙන නිසා මම භාජනයටම එකතු කරගන්නවා. ඉතින් මම දැන් එකතු කරගත්තේ චිකන් කෝප භාගයක් විතර. ඉතින් ගෙදර උයපු චිකන් තිබ්බ නිසා මම ඒ චිකන් වලින් තමයි කරි චිකන් වලින් තමයි කුඩාවටම කපලා කොප භාගයක් විතර එකතු කරගත්තේ. ඒක අවශ්‍යම දෙයක් නෙමෙයි. ඉතින් එකතු කරගන්න පුළුවන් නම් එකතු කරගන්න. මේ එකතු කරගත්තාම රසයි. ඉතින් පාට චුට්ටක් ගන්න ඕනේ ඉඳ මම කහ පොඩකුත් එකතු කරගත්තා. එකතු කරගෙන මේක ඩ්‍රයි වෙනකන් ඒක නැත්තම් තෙතමනය ඉවත් වෙනකන් චොට්ටක් බැද ගන්න. ඒ කියන්නේ කුඩා කෑලි කෑලි වලට විතරේ කැඩෙනකන් චොට්ටක් මෙන්න මේ විදියට සාමාන්‍ය ගින්දරේ තියලා හදාගන්න. ඉතින් ටික වෙලාවක් මෙහෙම කවලම් කරද්දි මෙන්න මේ මට්ටමට එනවා. ඉතින් මේ මට්ටමට ආවට පස්සේ අපිට මේක ලිපෙන් බා ගන්නට පුළුවන්. ඊට පස්සේ අපි මේ හදාගන්නට යන්නේ පෑන් කේක් එක. එහෙම නැත්නම් අපි හිතමු පිරවුම දාන රොටි එක. ඉතින් මෙන්න මේ විදිහට තෙල් පොඩ්ඩක් හරි බටර් පොඩ්ඩක් හරි ගා ගන්න. ගාගෙන මම දාන්නේ මෙන්න මේ මම ගන්න හැන්දෙන් එකක ප්‍රමාණයක්. ඉතින් ඔයා ගන්න පෑන් එකේ ප්‍රමාණය සහ ඔයාට අවශ්‍ය ප්‍රමාණය අනුව ඒක වෙනස් කරගන්නට පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට හැන්දක් දාලා මද රසය තියෙන්න ඕන පෑන් එක ගොඩාක් රත් කරගන්න එපා. එතකොට මේ විදිහට විසිරවා ගන්න අමාරුයි. ඉතින් මෙන්න මේ විදිහට සම්පූර්ණ පෑන් එකෙම විසිරවාගෙන මේක මෙන්න මේ විදිහට පොඩි වෙලාවක් පිච්චුනාට පස්සේ අනිත් පැත්ත හරව ගන්න. ඉතින් මේක මෙන්න මේ විදිහට හරවගෙන දෙපැත්තම පොඩ්ඩක් පුච්ච ගන්න. පිරවුම මෙන්න මේ විදිහට මැදින් තියාගන්න. ඉතින් ඔයාගේ රොටියේ ප්‍රමාණයට ගැලපෙන විදිහට තියාගන්න. මොකද මේක කව කරගන්නත් අවශ්‍ය නිසා. ඉතින් මම මේ විදිහට මම ගත්ත ප්‍රමාණය හැන්දෙන් දෙකක් විතර දාගත්තා. දාගෙන මෙන්න මේ විදිහට මේක නවා ගන්නවා. ඉතින් හරිම සරලයි මේක හදාගන්න. ඉතින් ලොකු දේවල් කරන්න ඕනේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට හදලා මෙන්න මේ විදිහ කෙලවර පොඩ්ඩක් තද කරගන්න. මොකද මේක ඇලෙන්නට අවශ්‍යයි. ඉතින් රොටිය හදාගනිද්දි රොටිය චුට්ටක් පිච්චුනාට පස්සේ අරගන්න. එතකොට තමයි රස. ඉතින් මේක මේ විදිහට පුච්ච ගනිද්දිත් අපි ධාරේ මෙන්න මේ විදිහට තද කරලා අරගන්න. එතකොට මේක ඇලෙනවා. ඒ වගේම මේක එලවලු රොටියක් පුච්චන ආකාරයටම පුච්ච ගන්න. පොඩ්ඩක් හොඳට පුච්ච ගන්න කියන එක තමයි මම කියන්නේ. ඒ කියන්නේ බාගෙට පුච්ච ගත්තොත් මේක නිකන් අර සොෆ්ට් වෙනවා වැඩි වගේ ගතියක් තියෙනවා. ඒ නින්දා පොඩ්ඩක් තද ගතියට එන්න එලවලු රොටියක් පුච්ච ගන්නවා වගේ ඔයා මේක හදාගන්න. ඉතින් පෑන් එකේ රස්නින් මේ අපිට දාගන්න බෑ.
බැටර් එක. ඉතින් අපි රස්නේ අඩු කර වෙන්න තමයි මම පොඩ්ඩක් එහෙට මෙහෙට පෑන් එක කරකැව්වේ. ඊට පස්සේ තවත් වෙන්න මේ විදිහට හැන්දක් එකතු කරගෙන ඉතින් රොටි ටික දිගටම හදා ගන්න පුළුවන්. උණු පිට දාන්න එපා. ඒක ටිකක් අමාරුයි අපිට පතුරවා ගන්නට. ඉතින් මෙන්න මේ විදිහට ඉතින් අපිට එලවල් රොටි හදනවා වගේ මේ ටික හොඳටම පුච්ච ගන්න. පුච්චගෙන ලිපෙන් බා ගන්න තමයි තියෙන්නේ. ඉතින් මෙච්චර තමයි මේ රෙසිපි එකේ තියෙන්නේ. ඉතින් මේකට කරි වර්ග මුකුත් අවශ්‍ය නැහැ. ආහාරයට ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ මං ගත්ත ප්‍රමාණයෙන් 6ක් වගේ හදාගන්නට පුළුවන්. දෙන්නෙකුට එක වේලකට ප්‍රමාණවත් වෙනවා. ඉතින් ඒ වගේම කුඩා දරුවන්ගේ ලන්ච් බොක්ස් වලට ඊටමත් ඉක්මනින් උදේ පාන්දර හදාගන්න පුළුවන් පහසු රෙසිපි එකක්. ඉතින් ඔයා කැමති නම් මගේ රෙසිපීස් වලට මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. යාළුවෙකුටත් බලන්න, ලයික් කරලා ෂෙයා කරන්න. සුබ දවසක්. ගිහිල්ලා එන්නම්.